පුරප්පාඩු 42000ක් තියෙනවා කියලා අධ්‍යාපන ඇමතිවරේ නිරන්තරයෙන්ම කියනවා. එතකොට දැන් මේක ඒව කියන ගමන් මේ රටේ රැකියා විරහිත උපාධාරීන් 35000කට වැඩි පිරිසක් ඉන්නවා තාමත් කාර්යය. දැන් මේගොල්ලන්ට රැකියා දෙන එක පිළිබඳ ආණ්ඩුවේ ප්‍රතිපත්තියක් නැහැ. එතකොට දැන් මේ අධ්‍යාපන පද්ධතියේ මේ පුරප්පාඩු 42000 තියෙනකොට මේ පුරප්පාඩු වාර්ෂිකව විශ්‍රාම යාමත් එක්ක තවත් වැඩි වෙනවා. එතකොට දැන් මේක බරපතල අර්බුදයක් අධ්‍යාපනයේ. ඉතින් අධ්‍යාපන ඇමති දැන් මේ ආණ්ඩු බලයටපත් වෙලා මාස 7කට වැඩි තවමත් මේ පුරප්පාඩු පිළිවීම ගැන කතා කර ඉන්නවා. දැන් අධ්‍යාපන ශේෂ්ඨ ගුරුවරයාට බඳව ගන්න ක්‍රම දෙකයි තියෙන්නේ. එකක් ජාතික අධ්‍යාපන විද්‍යාපීඨාන අනිත් එක විවෘතව එකක් තමයි උපාධිධාරීන් බඳව ගැනීම. ඊළඟට අධ්‍යාපන වේදී උපාධිධාරීන් වෙනම බඳව ගැනීම. එතකොට දැන් උපාධිධාරීන් බඳව ගැනීම සම්බන්ධයෙන් ගත්තම දැන් ආණ්ඩුව ඒ කටයුත්ත කරන්නේ නැහැ. එතකොට දැන් 5000ක් විතර ජාතික අධ්‍යාපන විද්‍යාපීඨයක අවුරුද්දකට පිට වෙන්නේ. එතකොට ඒගෙන් එන්නේ 5000යි. එතකොට මේ කට්ටිය කොහොමද පුරවන්නේ? දැන් මේක කරන්නේ නැතුව ඉන්නවා. කරන්නේ නැතුව ඉන්න ආණ්ඩුව දැන් ලාල්කාන්ත වගේ ඇමතිවරු කියනවා මේ අපි මේ උපාධිධාරීන් රොග පිටින් බඳව ගන්න උපාධිධාරීන් ගත් එක වැරදි. මොකක්ද මේ කතාවේ තේරුම? අපි දන්නවා චන්දන සූර්යාරච්චිලා පෞගිය කාලේ රැකියා විරහිත උපාධිධාරී, රැකියා ලාභී උපාධිධාරී, ඌණ රැකියා ලාභී උපාධිධාරී මේ ආකාරයෙන් කණ්ඩායම් රැස් කරලා විවිධාකාර ක්‍රියාවලියන් අරගෙන මේ උපාධිධාරීන්ගේ ප්‍රශ්නේ කතා කරනවා. දැන් ආණ්ඩුව දැන් ලාල්කාන්තලව කැමතිවරු මේ කතා කරන්නේ කොහෙන්ද? දැන් ඒගොල්ලෝ කියන අපි උපාධිධාරීන් ගන්න නැහැ. ගන්න නැත්නම් කාවද ගන්න? අපේ අහන්නේ එච්චරයි. මේ පුරප්පාඩු වලට උපාධිධාරීන් ගන්න නැත්නම් කාවද ගන්න? දැන් අපි දැක්ක පෞද්ගලික දවස්වල අධ්‍යාපන වේදී උපාධිධාරීන්ගේ ප්‍රශ්න ආවට පස්සේ අධ්‍යාපන වේදී උපාධිධාරීන් ඉන්නේ විශ්වවිද්‍යාවල අවුරුදු 4ක පාඨමාලාවක් කරලා සිස්කෝ එක ඉහළාගයක් කරගෙන උපාධිධා සාමාන්‍ය උපාධිධාරීන්ට ඉහළාගයක් කරගෙන අධ්‍යාපන වේදී උපාධිධාරීන් එන්නේ. ඒ අතරට අර පෞද්ගලික විශ්වවිද්‍යාලවල මාස 12 මාස 6 ඒ උපාධියගත අධ්‍යාපන වේදී උපාධිගතට පත්වී දීලා දෙනවා මේ වර්තමාන රජයට. කොහොමද දෙන්නේ? එතකොට දැන් ඒ වගේ කරන්නද මේ ලෑස්ති වෙන්නේ? හරි? දැන් මේ ප්‍රමිතියක් නැති මේ උපාධිධාරී පෞද්ගලිකාංශයේ උපාධිධාරී ප්‍රමිතියක් නැහැ. පැහැදිලිවම අපි පෙන්නුවා. මේ පෙන්නලා දුන්නා මේ පත්වී දීලා දෙනා වැරදි කියලා. එතකොට දැන් මේගොල්ලෝ දැන් මේ වගේ දැන් ජාතිය විශ්වවිද්‍යාලවලට පත්වීම නොදී මේ ආකාරයෙන් පෞද්ගලිකශ දෙන්නේ අපි දැක්ක සමසෞඛ්‍ය උපාධිධාරීන්ගේ ප්‍රශ්නේ. සමසෞඛ්‍ය උපාධිධාරීන්ගේ ප්‍රශ්නේ ආව පෞද්ගලික විශ්වවිද්‍යාලය රාජ්‍ය විශ්වවිද්‍යාලය එකට එක්කව කරලා පත්වීම ගැන තමයි කතා කරන්නේ. ඉතින් දෙක ලාල්කාන්තල මේ කතා කරන්නේ මේ පෞද්ගලික විශ්වවිද්‍යාල ප්‍රවර්ධනය කරන සයිටම් එකට එරෙහි අරගල එකේ ලාල්කාන්ත බොරුවටද? අපි අහන්නේ. ඒක නිසා මේ නිදාස් අධ්‍යාපනයේ තාහුරු කරන්න ඕනේ. දැන් මේ අපි දන්නවා දැන් වර්තමාන රජයට අපි දකින දෙයක් තමයි මේ ජාතික අධ්‍යාපන ආයතනයේ මේ තියෙන්නේ මේ බඳවා ගැනීම. දැන් ජාතික අධ්‍යාපන ආයතනයේ ඒ කියන්නේ මේ බඳවා ගැනීම, තනතුරු බඳවා ගැනීම පටිපාටියක් හදලා තියෙන අලුතෙන්. දැන් පැරණි පටිපාටිය පැහැදිලිවම තිබු කාරණාව තමයි අදාළ විශේෂයේ පන්ති සමාන්තරයක් සහිත ප්‍රථම උපාධියක් ලබා තිබීම. හරි? එන පිළිගත් ආයතන වසර 12ක ඉගැන්වීමේ ඵල වෘත්ත ලබා තිබීම. අතුරු උපාධි ලබා ගැනීම ගැන තියෙන්නේ. එතකොට දැන් මේ ආණ්ඩුව වර්තමාන රජය මේ වර්තමාන ජාතික ජන බලවේගයේ ජාතික අධ්‍යාපන ආයතනයේ බඳවා ගැනීම පටිපාටිය තුල මෙතනදී ආදාළ විශේෂයේ පන්ති සමාන්තරයක් සහිත ප්‍රථම උපාධියක් ලබා දීම කියන එක නැහැ මේ. මේක නැහැ. මේක ඒ වෙනුවට තියෙන පිළිගත් පෞද්ගලික ආයතනයක අවම වශයෙන් වසර 5. දැන් මේ පෞද්ගලික තමයි වසර 5ක් බලන්නේ. දැන් මේ පිළිගත් විශ්වවිද්‍යාලයක ඉන්න අයට එතකොට දැන් මේ සේවා බල පුරුද්ද මේ සියල්ල අයින් කරලා මේගොල්ලෝ පැහැදිලිවම දැන් මේ පෞද්ගලික විශ්වවිද්‍යාල පෞද්ගලික අධ්‍යාපන ආයතන ප්‍රවර්ධනය කරන්න මේ ලෑස්ති වෙන්නේ.